එදා අපි යන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙතටයි. මහනුවර නගරයේ සුන්දර කඳුකර පරිසරයක පිහිටා ඇති මෙම පූජනීය ස්ථානය ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ස්ථානය ලෙස ලෝකයේ බෞද්ධ ජනතාව අතර විශේෂ වැදගත්කමක් දරනවා. ශ්‍රී දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමෙන් පසු එය ආරක්ෂා කිරීම රජවරුන්ගේ ප්‍රධාන වගකීමක් බවට පත් වුණා. ඒ නිසාම දළදා වහන්සේ වැඩ සිටින ස්ථානය ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලයේ සහ බෞද්ධ සංස්කෘතියේ වැදගත් සංකේතයක් බවට පත් වුණා. අද වන විට දළදා මාලිගාව ශ්‍රී ලංකාවේ ඉතාමත් වැදගත් ආගමික හා ඓතිහාසික ස්ථානයක් ලෙස සැලකෙනවා. දළදා මාලිගාවේ ඇති ගෘහ නිර්මාණ ශිල්පය, පැරණි සිතුවම්, කැටයම් සහ ඓතිහාසික ගොඩනැගිලි අපේ අතීත උරුමය පිළිබඳ අපූරු කතාවක් කියා දෙනවා. දිනපතා බොහෝ බැතිමතුන් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මෙහි පැමිණෙනවා. සෑම වසරකම පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැරත් දළදා මාලිගාව සමග බැඳුණු ලෝක ප්‍රසිද්ධ සංස්කෘතික උරුමයක්. ඉතින් මහනුවරට පැමිණෙන ඔබත් මෙම පූජනීය භූමියට පැමිණෙන්න. ශ්‍රී දළදා වහන්සේට නමස්කාර වේවා. ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.